ඔබ දැක්කද මේ සිදුවීම? මේ වගේ සිදුවීම් ඔබ කොතෙකුත් දැකලා ඇති. අලියෙක් කුලප්පු වෙනවා කියන එක බොහෝ තැන්වලදී නොයෙක් හේතුන් නිසා සිදුවෙන ඔබ දැකලා ඇති. දැන් මෙතන අවටින් ඇහෙන කතාබහට අනුව ඒ නර්තනයේ යෙදුන අයගේ තුල කවුරු හෝ නොහික්මුණු අදහස් තිබුණු කෙනෙක් ඉන්නට ඇති. ඒ අනුව අලියට පීඩාකාරී විදිහට යම්කිසි ක්‍රියාවක යෙදෙන්නට ඇති. මේක නෙවෙයි පුදුමයට කාරණාව. මෙහෙම නොහික්මුණු ඇතෙක් හෝ අලියෙක් හික්මවන්නට පුළුවන්කම ලැබුණා නම් ඒ ලැබුණේ බුද්ධ කාලයේ බුදුරජාණන් වහන්සේ නාලාගිරි හස්තියා දමනය කළා කියලා අපි අහලා තියෙනවා. මෙතන හරි පුදුම දෙයක් සිද්ධ වෙනවා. ඇවිද ගන්න බැරි අපහසුතාවයෙන් පෙළෙන පුද්ගලයෙක් ළඟ ඒ වගේම අසරණ වෙච්ච දුවා ගන්න බැරි කාන්තාව ළමයි පිරිසක් ළඟදී මේ හස්තියා නවතිනවා. මේ හස්තියා නවතින්නේ කොහොමද? ඔබ අහලා බලන්න. අද තුන්වහන්සේගේ ශ්‍රී නාමය මතක් කරපු සැනින්ම ඒ තුලම යම්කිසි නොහික්මුණු හස්තියෙක් දමනය කරන්න පුළුවන් කියන එක මෙතනින් පිළිඹු වෙනවා නේද? ඔබ ඒ පිළිබඳව හිතන්න. පෙරුවන් සරණයි. ඔබ මේ වීඩියෝ එක කලින් දැක තිබෙනවා වෙන්න පුළුවන්. සමහරෙක් දැක නොතිබෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් දිනෝ දහක් දෙන ඉදිරිපිට මෙම සිදු ශ්‍රී ලංකාවේ නාලාගිරි දමනය අපේ දෙහිපේ චන්ද විමල හිමියන් විසින් ඉතාමත් කාලීන අයුරින් විග්‍රහ කර තිබෙනවා. ඉතින් මේ වීඩියෝ එක මුලින්ම අගට ඔයා බැලුවා නම්, ඔබ නැරඹුවා නම්, ඔබ හොඳින් සවන් දුන්නා නම් ඔබේ ඇසට කඳුලක් එනවා නොඅනුමානයි. මොකද ඒ මම පෞද්ගලිකව අත්විඳා. ඉතින් මේ වීඩියෝ එක මගේ හිතට ගොඩක් දැනුණ නිසා තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න මගේ channel එකත් එක්ක එකතු වෙන්න. මේ වගේ වීඩියෝස් දිනපතා හැකියාවෙන් මම රැගෙන එනවා. ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. මේ වීඩියෝ එක හොඳයි නම් like කරලා මේ වීඩියෝ එක share කරන්න. තවත් වගේ සංවේදී හිතක් තියෙන කෙනෙක්ට මේක share කරන්න. ඉතාමත් වටින වීඩියෝ එකක්.